මගේ සිංගප්පූර් ටූර් එකේදී මම කෑම කන්න ගියපු තවත් තැනක් තමයි අද වීඩියෝ එකේ මම අරගෙන ආවේ. මේ තවත් හෝකර් සෙන්ටර් එකක්. මේක තියෙන්නේ රැෆල්ස් වල. මේක තමයි ලව් පාසෙට් හෝකර් සෙන්ටර් එක. සිංගප්පූර් ටූර් එකකදී හෝකර් සෙන්ටර් එකකින් කෑම කන එක තමයි ගොඩක්ම බජට් ෆ්‍රෙන්ඩ්ලි. මොකද ඒකේ කෑම ගොඩක් අඩුයි. ඒ වගේම තමයි ගොඩක් ඔප්ෂන්ස් තියෙන. එක ජාතියේ ෆුඩ් ස්ටෝල්ස් තියෙනවා. ඒක නිසා ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා අපිට කෑම තෝරගන්න පුළුවන්. ඉතින් මමත් වටේ ඇවිදලා මේ විදිහට කෑම ඔප්ෂන්ස් ගොඩක් බලලා අන්තිමේදී මේ විදිහට කෑම සිලෙක්ට් කරගත්තා. මුලින්ම මම ඕඩර් කරේ බකුතේ කියලා සුප් එකක්. මේක සිංගප්පූර් ඔතෙන්ටික් සුප් එකක්. මේක හදලා තියෙන්නේ පෝක් වලින්. බකුතේ තමයි මේකේ නම. ඊළඟට මම ඕඩර් කරේ චිකන් රයිස් එකක්. මේක normal චිකන් රයිස් එකක්. සාමාන්‍ය අපි කන විදිය. ඩෙසර්ට් එක විදියට මම ඕඩර් කරේ සෙන්ඩෝල් කියන මේක සව් වගේ ඩෙසර්ට් එකක්. ඉතින් අපි කාලි වරලා ඒගොල්ලන්ගේ ස්පෙෂල් ප්ලේස් එකක් තියෙනවා. රැපිඩ් ට්‍රේස් රිටර්න් කරන්න ඕනේ. එතනට අපිට ඩිමිසුඩේ තියලා එන්න බෑ. මේ විදියට ට්‍රේ රිටර්න් ප්ලේස් එකේ ට්‍රේ රිටර්න් කරන්න ඕනේ ෆෝකස් සෙන්ටර්ස් වලදී. ඒ වගේම මෙතන රැට තියෙනවා සතේ ස්ට්‍රීට් එකක්. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෆලෝ කරන්න.